බලන්න දුවේ පිතේ මේ වගේ සමීකරණයක් විසඳද්දී හැම වෙලාවෙම මේ සමීකරණයක එක පැත්තක තියෙන එක අනිත් පැත්තට යන්නේ ඒක ප්‍රතිලෝමය වෙලා. උදාහරණයක් හැටියට මේ ධන තිබ්බොත් ධන 3 අනිත් පැත්තට යන්නේ ඍණ 3ක් වෙලා. හොඳද? 2x සමානයි 11 ඍණ 3යි. එතකොට බලන්න 2x සමානයි 11න් 3ක් ගියපුවම අපි දන්නවා 8යි. එතකොට මේ 2x කියන්නේ 2 වැඩි කිරීම x සමානයි 8යි. හරි. දැන් බලන්න මෙතන තියෙන ಗುಣ කිරීම. එතකොට මේ ಗುಣ කිරීම සමීකරණයෙන් අනිත් පැත්තට යන්නේ බෙදීමක් වෙලා. එතකොට x සමානයි 8 බෙදීම 2යි. x සමානයි 4යි. අපි මේ වගේ සමීකරණ විසඳද්දී ලේසිම විදිය තමයි සමීකරණයක එක පැත්තක තියෙන දෙයක් අනිත් පැත්තට යන්නේ ඒකේ ප්‍රතිලෝමය වෙලා. උදාහරණයක් ඇටියට ධන තිබ්බොත් සමීකරණය අනිත් පැත්තට යන්නේ ඍණ වෙලා. මේ පැත්තේ ඍණ තිබ්බොත් සමීකරණය අනිත් පැත්තට යන්නේ ධන වෙලා. මේ පැත්තේ වැඩි කිරීමක් තිබ්බොත් සමීකරණය අනිත් පැත්තට යන්නේ බෙදීමක් වෙලා. මේ පැත්තේ බෙදීමක් තිබ්බොත් සමීකරණයෙන් අනිත් පැත්තට යන්නේ ಗುಣ කිරීමක් වෙලා. තේරුණාද?